වෙළඳපොළ තුළ මේ වන විට කුකුල් මස් මිල ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකගේ සංගමේ සභාපති මාතලේ ජයසේකර මහතා සඳහන් කරයි. අද දිනේ මාධ්‍යවේද අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය. ඒ අනුව එළඹෙන අලුත් අවුරුදු සමයේදී කුකුල් මස් මිල සහ බිත්තර මිල ඉහළ යනු ඇති බවයි සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ. කුකුල් කෑමවල පවතින හිඟේ හේතුවෙන් මෙලෙස කුකුල් මස් මිල සහ බිත්තර මිල ඉහළ යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී. ලංකාවට ආනයනය කිරීමට අවසර ලබා දී ඇති වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතු බව මුදල් අමාත්‍යාංශය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සඳහන් කරන ලදී. ආනයනය කරන ලද වාහන වලින් 25ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත් ආනයනයට අදාළ අවසර අත්හිටවන බවද නිලධාරීහු සඳහන් කරයි. එසේම නිසි කාලය තුළ ලියාපදිංචි නොකළ වාහන සඳහා 3% සිට 45% දක්වා උපරිමයක දඩ මුදල් යටත් වන බවද ඔවුන් පෙන්වා දෙයි.